අයිබෝවන් ලෝක භූදේශපාලනය ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ දවස්වල අපිට කතා නොකරම බැරි රටවල් දෙකක් තියෙනවා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තියෙන මේ ප්‍රශ්නය ඊයේ පෙරේදා ඇති වෙච්ච එකක් නෙමෙයි. ගොඩක් කාලයක් තිස්සේ පැවතගෙන එන එකක්. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය 2026 වසර ආරම්භ වීමත් එක්ක උඩුදුවලා තියෙනවා කියලා අපිට මේ වෙද්දි පේන්න තියෙනවා. ඉතින් පහුගිය දවස් කිහිපය තුළ මේ ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වෙලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල් දෙකේ නායකයන් අතර සිද්ධ වෙන මේ වාග් ප්‍රහාරයෙන් අපිට තේරෙන්නේ ඉදිරියේදී ලොකු දෙයක් සිද්ධ වෙන්න නියමිතයි කියලා. ඉතින් මේකෙදී තවත් වැදගත් කාරණයක් තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයා ඊයේ දිනේදී ප්‍රකාශ කරා ඉදිරි පැය 48 ඇතුළත ඉරානයට ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතින් මේක ලෝකේ දැඩි ආందోලනයකට ලක් වෙලා තියෙනවා මේ වෙද්දි ඇමරිකාවේ ජනාධිපතිවරයා මොකක්ද මේ ප්‍රකාශ කරේ කියලා. ඉතින් මේ කලබල ඇස්සේ ඇමරිකාව විශේෂයෙන්ම අකමැති ආරංචියකුත් මේ දවස්වල පැතිරීගෙන යනවා. ඒ තමයි ඇමරිකාවේ බුද්ධ්‍යංශ විසින් මේ වෙද්දි අනාවරණය කරගෙන තියෙනවා ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන් මට්ටමට යුරේනියම් බලගන්වලා තියෙනවා කියන කාරණාව. අපි මේ යුරේනියම් කතාව පොඩ්ඩක් පැහැදිලි කරගමුද. න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන්න සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ යුරේනියම් 235 කියන සමස්ථානිකය. අපි සාමාන්‍යයෙන් තියෙන යුරේනියම් ප්‍රමාණයක් ගත්තොත් එහෙම මේකේ න්‍යෂ්ටික අවි හදන්න ඕන යුරේනියම් 235 සමස්ථානිකයේ තියෙන්නේ ආසන්න වශයෙන් 0.0 ගානක්. 99%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ න්‍යෂ්ටික අවි සඳහා පාවිච්චි කරන්නේ නැති යුරේනියම් 236 කියන සමස්ථානිකය. එතකොට න්‍යෂ්ටික අවියක් සඳහා පාවිච්චි කරන්න මේ යුරේනියම් එක බල ගන්නවන්න ඕන. ඒ කියන්නේ මේකේ තියෙන යුරේනියම් 235 සමස්ථානිකයේ සාන්ද්‍රණය මේක වැඩි කරන්න ඕන. කොච්චර වැඩි කරන්න ඕනද කියන්නේ යුරේනියම් 235 90%කට වඩා මේ සාම්පල් එක ඇතුලේ තියෙන්න ඕන. මේක තමයි යුරේනියම් බල ගැන්වීම කියලා කරන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ විශේෂිත විද්‍යාගාර තුල. එතකොට ඔයාලට මතක ඇති ඇමරිකාවේ ජනාධිපතිවරයා ඉරානයේ තිබුණු ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල කරා. විශේෂයෙන්ම බංක බස්ටර් කියන මිසයිල් එක පාවිච්චි කරලා තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. ඇමරිකාවේ ජනාධිපතිවරයා මේකෙදී ප්‍රබලව කියා හිටියේ මේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය තුල න්‍යෂ්ටික අවියක් සඳහා යුරේනියම් 235 කියන සමස්ථානිකය සාන්ද්‍රණය කරනවා කියලා තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයා මෙතනට ප්‍රහාරයක් එල්ල කරේ. විශේෂයෙන්ම මේ ප්‍රහාරය එල්ල කරේ බංක බස්ටර් කියන මිසයිල් පාවිච්චි කරලා. මේ මිසයිල් ගෙනියන්න පුළුවන් එකම යානය තියෙන්නේ ඇමරිකාවට B-35 යානාව. ඉතින් මේ විදිහට ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීමත් එක්ක ඇමරිකාවේ ජනාධිපතිවරයා කිව්වේ හරි දැන් අපේ වැඩේ ඉවරයි ඉරානයට නැවත වතාවක් න්‍යෂ්ටික අවියක් නිපදවන්න බෑ. අපි සම්පූර්ණ ෆැසිලිටි එකම විනාශ කරලා තියෙනවා. නමුත් බුද්ධ්‍යංශ මේ වෙද්දි අනාවරණය කරගෙන තියෙනවා ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් සඳහා යුරේනියම් 235 නිස්සාරණය කළා අවසන් කියලා. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් හරි වැඩේනේ කමක් නැහැ. ඉතින් ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබ්බා කියලා මොකද? අනිත් රටවල් වලට න්‍යෂ්ටික අවි දහස් ගණන් තියෙන්නේ. රුසියාව ගත්තොත් එහෙම ලෝකේ ඉන්න න්‍යෂ්ටික බලවතා තමයි රුසියාව. රුසියාවට න්‍යෂ්ටික අවි තියෙනවා 5500කට වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට අංක දෙකට ඉන්නේ ඇමරිකාව. ඇමරිකාවට න්‍යෂ්ටික අවි තියෙනවා 5000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් ඉරානය මේ try කරන්නේ එක න්‍යෂ්ටික අවියක් හදන්න. ඉතින් ඇමරිකාවේ ජනාධිපතිවරයා තරයේම කියන කාරණයක් තමයි මුස්ලිම් වරුන්ට විශේෂයෙන්ම ඉරාන වැසියන්ට න්‍යෂ්ටික අවියක් තියෙන්න බෑ. ඔවුන්ට න්‍යෂ්ටික අවියක් නිපදවන්න ඉඩ දෙන්න බෑ කියන කාරණාව ඇමරිකාවේ ජනාධිපතිවරයා නිතරම කියන කාරණාවක්. ඉතින් සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අවියක තියෙන බලය ගැන නිකන් දැනගන්න පොඩි කාරණාවක් මම කියන්නම්. ඒක තමයි සාමාන්‍යයෙන් කියනවා න්‍යෂ්ටික අවියක තියෙන බලය unimaginable power කියලා. ඒ කියන්නේ හිතා ගන්න බැරි බලයක් තමයි තියෙන්නේ. අඩුම ගානේ විද්‍යාඥයෙක්ටවත් කියන්න බෑ යුරේනියම් 235 සමස්ථානිකයෙන් මෙච්චර ප්‍රමාණයක් පුපුරවුවට පස්සේ මෙච්චර ලොකු හානියක් වෙනවා. එහෙම නැත්නම් මෙච්චර ලොකු ජීවිත ප්‍රමාණයක් නැති වෙනවා කියලා විද්‍යාඥයෙක්ටවත් පුරෝකථනය කරන්න බෑ. මේකේ හිතා ගන්න බැරි ලොකු එනර්ජි එකක් ශක්තියක් නිපද වෙනවා. ඉතින් මේකත් එක්ක සිද්ධ වෙන හානිය ගැන කිසිම කෙනෙකුට ලෝකේ මේ වෙද්දී ඉන්න කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්න බැරි වෙලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බයක තියෙන බලය ගැන දැනගන්න තවත් මම පොඩි කාරණාවක් කියන්නම්. ඒ තමයි ලෝක ඉතිහාසයේ මිනිසාට විරුද්ධව පාවිච්චි කරපු
න්‍යෂ්ටික බෝම්බ දෙක විශේෂයෙන්ම අපි කියනවා පරමාණු බෝම්බ කියලා. මේ පරමාණු බෝම්බ දෙකම හෙලීම සිද්ධ කරේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට සහ නාගසාකි නගරයට විශේෂයෙන්ම 1945 තමයි මේ බෝම්බ හෙලීම සිද්ධ කරේ. ඉතින් මේ බෝම්බ හෙලීමත් එක්ක හිරෝෂිමාවේ 1,40,000ක් ජීවිත ශනිකව නැති වුණා. ඉතින් ඒ වගේම තමයි නාගසාකි නගරයේ 74,000කගේ ජීවිත ශනිකව නැති වුණා. ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ කොතන හරි බෝම්බයක් උගුරනකොට සාමාන්‍යයෙන් කියන්නේ 20ක් මැරුණා 30ක් මැරුණා. 1,40,000ක් දෙනා තනි බෝම්බයක් නිසා මිය ගියා කියන කාරණාව ඒක අතිශයින්ම බරපතල කාරණාවක්. විශේෂයෙන්ම කියන්න ඕනේ 1945 පාවිච්චි කරපු තාක්ෂණයත් එක්ක මේ වෙද්දි තියෙන තාක්ෂණය අපි සංසන්දනය කරනකොට මේ වෙද්දි තියෙන න්‍යෂ්ටික අවි ඒ කාලේ පාවිච්චි කරපු මේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන්න පාවිච්චි කරපු න්‍යෂ්ටික අවි වගේ දහස් ගුණයක් බල සම්පන්න න්‍යෂ්ටික ආයුධ මේ වෙද්දි ඇමරිකාව, රුසියාව, චීනය වගේ රටවල් වලට අයත්ව තියෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් මේ කියන කාරණාවේ බරපතලකම මොකක්ද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ රටවල් වල තියෙන න්‍යෂ්ටික බෝම්බ ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. මේ රටවල් මේ න්‍යෂ්ටික ආයුධ පාවිච්චි නොකරන තාක්කල් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ මොකක් හරි ජාතියකට උදාහරණයකට ඉරානය ගමු. අපි නිකන් හිතමු ඉරානයට න්‍යෂ්ටික අවියක් තියෙනවා කියලා. එතකොට ඇමරිකාවේ ජනාධිපතිවරයා කියලා තියෙනවා තව පැය 24කින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ ඉරානයේ දැඩි තීරණයක් ගත්තොත් එහෙම අපිට තියෙන න්‍යෂ්ටික බෝම්බෙන් අපි ඇමරිකාවට ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒක කොච්චර බරපතල කාරණාවක්ද? ඇමරිකාවට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණොත් එහෙම ඇමරිකාවත් නිකන් ඉන්නේ නැහැ. ඇමරිකාවත් න්‍යෂ්ටික ආයුධ වලින් අනිවාර්යයෙන්ම ඉරානයට පහර දීම සිද්ධ කරනවා. ඉතින් ඉරානයේ යාළුවෝ අපි දන්නවා රුසියාව ඉරානයේ යාළුවෙක්, චීනය ඉරානයේ යාළුවෙක්. ඉතින් ඉරානයට මේ විදිහට ප්‍රහාර එල්ල වෙනකොට මේ ඉරානයට යාළුවෝ විදිහට ඉන්න මේ රටවල් බලාගෙන ඉන්නේ නැහැ. මේ රටවලුත් පටන් ගන්නවා න්‍යෂ්ටික ආයුධ වලින් පහර දෙන්න ඇමරිකාවට විරුද්ධව. ඉතින් මේ කාරණාව තුන්වෙනි ලෝක යුද්ධයක් දක්වා දුරදිග යන්න පුළුවන්. විශේෂයෙන්ම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් එහෙම මේක න්‍යෂ්ටික ලෝක යුද්ධයක් බවට පත් වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති එක මෝඩ ජාතියකට න්‍යෂ්ටික ආයුධයක් අත්පත් වුණොත් එහෙම කොච්චර ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ උණුසුමත් එක්ක තවත් අපිට ආරංචියක් ආවා. ඒ තමයි එදා මෙදා තුර ලෝකේ පාවිච්චි නොකරපු මිසයිල් වර්ගයකින් රුසියාව විසින් යුක්‍රේනයට මීට දවස් දෙකකට විතර කලින් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ තමයි ශබ්ද වේගයට වඩා 15 ගුණයක් වැඩි වේගයකින් යන හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල මගින් රුසියාව යුක්‍රේනයට පහර දීලා තියෙනවා. ඉතින් මේක එදා මෙදා තුර ඉතිහාසයේ පාවිච්චි කරපු බල සම්පන්නම ආයුධයක් කියලා තමයි යුක්‍රේනයත් ප්‍රකාශ කරන්නේ හයිපර්සොනික් මිසයිල්ස්. ඉතින් මේ යුද උණුසුමත් එක්ක රුසියාව ඇයි මේ වගේ මිසයිලයක් පාවිච්චි කරේ? ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා ඉරානයත් මෑතකදී හයිපර්සොනික් මිසයිල්ස් පාවිච්චි කරා. ඒ කියන්නේ අපිට තේරුම් යන කාරණයක් තමයි හයිපර්සොනික් මිසයිල් ඉරානයේ ළඟත් තියෙනවා. සමහර වෙලාවට රුසියාවෙන් දුන්න ඒවා වෙන්න පුළුවන්. එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි ඉරානයට න්‍යෂ්ටික බලය තියෙනවා නම්, න්‍යෂ්ටික බෝම්බයක් ඉරානයේ සතුව තියෙනවා නම් ඉරානය මේ හයිපර්සොනික් මිසයිල් එකකුත් එක්ක මේ න්‍යෂ්ටික බෝම්බය ඇමරිකාවට එල්ල කරොත් එහෙම විශේෂයෙන්ම හයිපර්සොනික් ශබ්දයේ වේගයට වඩා 15 ගුණයක් වැඩි වේගයකින් යනවා කියන්නේ මිසයිල ආරක්ෂණ පද්ධති වලට මේ මිසයිලයට පහර දෙන්න කලින් ඒක දැනගන්නකොටම මිසයිලේ ගිහිල්ලා අදාළ ටාගට්ස් වල වැදිලා ඉවරයි. ඉතින් ඒක නිසා ඇමරිකාවට ලොකු හිසරදයක් තියෙනවා මේ කාරණාව. මේ වෙද්දී ඇමරිකාව හරියටම දන්නේ නැහැ ඉරානයේ තියෙන යුද ශක්තිය කොහොමද කියලා. සමහර වෙලාවට එක න්‍යෂ්ටික ආයුධයක් නෙමේ මේ වෙද්දී න්‍යෂ්ටික ආයුධ කිහිපයක් ඉරානය හදලා තියෙන්න පුළුවන්. ඉතින් එකී නොකී කාරණාත් එක්ක අපිට පැහැදිලි වෙන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙද්දී ලෝකයේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේකෙදි එක කණ්ඩායමක් චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව ඇතුළු මේ බල සම්පන්න රටවල්, මේ සියලු රටවල් වලට මේ වෙද්දි න්‍යෂ්ටික ආයුධ තියෙනවා. අනික් පාර්ශවයේ ඉන්නවා ඇමරිකාව, ඊශ්‍රායලය, යුක්‍රේනය වගේ රටවල් එකතු වෙච්චි අනික් පාර්ශවය. ඉතින් විශේෂයෙන්ම න්‍යෂ්ටික බලවතුන් අතර ගත්තොත් අංක 1 රුසියාව එක පැත්තක ඉන්නවා, අංක 2 ඇමරිකාව අනිත් පැත්තේ ඉන්නවා. ඉතින් ලෝක යුද්ධයක් ඇති වුණොත් එහෙම මේ කණ්ඩායම් දෙක අතර ඇති වෙන යුද්ධයක් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ලෝක යුද්ධයක් ආරම්භ වෙලා මේ යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් නම් අපිට අද යුද්ධය ආරම්භ වෙලා හෙට වෙනකොට
අපිට ජීවත් වෙන්න ලෝකයක් නැති වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. මේ කාරණේ හින්දා තමයි මේ න්‍යෂ්ටික බලය තියෙන රටවල් එක සම්මුතියකට අවිලා තියෙන්නේ කිසි දවසක න්‍යෂ්ටික ආයුධ අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් කාරණාව එහෙම තියෙද්දි ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න ඉරානයට න්‍යෂ්ටික ආයුධයක් අත්පත් වුණොත් එහෙම මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ප්‍රධාන වශයෙන්ම ඉරානයේ ජනාධිපතිවරු ඝාතනය වුණා. ඒ වගේම ඉරානයේ නායකයන්, හමුදා නායකයන් මේ වෙද්දි ඝාතනය වෙනවා. ඉතින් මේ සිද්ධිත් එක්ක ඉරානයට න්‍යෂ්ටික ආයුධයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මේකෙන් ඇමරිකාවට ගහන එක ගහනවමයි. ඉතින් ඒක නිසා තමයි ඇමරිකාව විශේෂයෙන්ම මේකට බය වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඉදිරියේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තියෙනවා පැය 24ක් ඇතුළත ප්‍රහාරයක් එල්ල කරනවා, දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතින් අපි එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද මේ සිද්ධ වෙන කරුණු කාරණාත් එක්ක මේ දේ න්‍යෂ්ටික යුද්ධයකට පෙරළුනොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ලෝකයක් නැති වෙනවා. ඉතින් අවසාන වශයෙන් ලෝකයේ තියෙන මේ යුද්ධ ගිනිදැල් නිවිලා ලෝකයට සාමය උදා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට අපි සමුගන්නවා.